ඈත අහසේ වලාකුළු අතර රිදී පැහැයෙන් බැබලෙන අපූර්ව මාලිගාවක් තිබුණා. ඒ තමයි චන්ද්‍ර රාජධානිය. එහි සදදීනිය වන සෙලීනා සෑම රාත්‍රියකම තරු එකින් එක පිස දමමින් ඒවා බබලවන්න උත්සාහ කළා. අද මේ රත්තරන් පාට තරුව හරිම ලස්සනට බබලෙනවා. මම මේක තව ටිකක් පිරිසිදු කරන්න ඕනේ. එතකොට තමයි ලෝකේ ඉන්න කුංචි දරුවන්ට ලස්සන හීන පේන්නේ. අනේ මේ මොකද්ද? අර අහස කෙළවරේ තියෙන තරුව කළු පාට වෙනානේ. ඒක අහසින් එළිහෙනවා. ලූකස් ඉක්මනට එන්න අර බලන්න. මොකද්ද සෙලීනා ඔය තරම් කෑ ගහන්නේ? අනේ දෙයියනේ පුජා ඇත්තමනේ කියන්නේ. ඒ තරුව වේගයෙන් පුලවට වැටෙනවා. අපි ඉක්මනට යමු ඒක බේරගන්න. සෙලීනා සහ ලූකස් ආලෝක ධාරාවන් දිගේ පාවී පෘථිවිය අඳුරු වනාන්තරයට පැමිණියා. එහිදී ඔවුන්ට ගලක් මෙන් අතුරු වෙලා පණ ගැහිමින් තිබ්බ ඒ අමුතු තරුව හමු වුණා. පුංචි තරුව ඇයෝ වෙච්චර අතුරු. මෙයාගේ දස්සනේනේ කොහෙද ගියේ? මිනිස්සු දැන් අහසට බලන්නේ නැහැ සෙරීනා. ඔවුන්ට දැන් හිර නැහැ. ආදරේ නැති තැන මට බැබලෙන්න බැහැ. මම එතකොට මෙරිට යනවා. තරුව බේරා ගැනීමට නම් සැබෑ කදුරක් සහ පිරිසිදු සිනාවක් අවශ්‍ය බව සෙලීනා තේරුම් ගත්තා. ඇයි මුලින්ම ගියේ දුකින් පිරුණු කුඩා නිවසකටයි. පුංචි දුවේ ඇයි ඔයා මේ තරම් නිශ්ශබ්ද? ඔයා කැස්සෙන මහා වේදනාවක් පේනවා. මගේ අම්මා දැන් මාත් එක්ක නැහැ. මට හරිම තනියයි. මගේ කඳුළු දැක් හිඳිර ගිහින්. බය වෙන්න එපා. බලන්න මේ මැජික් ආලෝකයේ දිහා. ඔයාගේ අම්මා හැමදාම ඔයාගේ හදවතේ ඉන්නවා. ළමයාගේ ඇසින් වැටුණු ඒ සැබෑ ආදරේ කදුල සෙලීනා බෝතලයකට අල්ලගත්තා. දැන් එයට අවශ්‍ය වුණේ පිරිසිදුම සිනහවයි. සෙලීනා අර බලන්න. ඒ මහලු මිනිහා Tamanට ලැබුණු එකම කෑම වේල අර පඩිගෙන සතාට දෙනම. ඔහු කොයිතරම් සතුටින් ඒ දිහා බලලා hina වෙනවද? අන්න ඒක තමයි පිරිසිදුම සිනහව. අනුන් වෙනුවෙන් යමක් කරද්දී ලැබෙන සිනහවට වඩා වටින දෙයක් මේ ලෝකේ නැහැ. දැන් සෙලීනා සතුව සියල්ල තියෙනවා. ඒ තරුව අතදිව උසව කන්ද මුදරට ගියා. නමුත් අඳුරු වලාකුළු ඇව නවත්තන්න උත්සාහ කළා. මම ඔයාලට බය නැහැ. මේ තරුවයිද අහසටයි. ආදරය හා කරුණාව විතරේ අඳුරට පවතින බෑ. සෙලීනා කදුර සහ සිනාව එකට මුසු කරලා තරුව මත තැබුවා. එවිට මුළු වනාන්තරයම ඒකාලෝක කරමින් මහා ආලෝකයක් විහිදෙන්නට වුණා. යන්න පුංචි දරුව ගිහින් ආයෙත් අහස ආලෝකවත් කරන්න. තරුව නැමත අහසට වීසි වුණා. එදා සිට ආසේක තරුවක් අමුතු විදිහට බැබලෙන්න පටන් ගත්තා. ලෝකේ කොයිතරම් අඳුරු වුණත් එක සැබෑ කදුලකටයි එක පිරිසිදු සිනාවකටයි පුළුවන් මුළු අහසම ආලෝකවත් කරන්න.